ඩෝනට් යකා. ඔන්න එකමත් එක දියුණු ලස්සන නගරයක ජීවත් වුණා සෙලීනා කියලා ලස්සන හුරතල් ගෑනු ළමයි. සෙලීනාගේ අම්මයි තාත්තයි දෙන්නම ඉතා විශාල ව්‍යාපාර හිමියන් වුණ නිසා සෙලීනාට කිසිම අඩුපාඩුවක් නම් තිබුණේ නැහැ. පවුලේ එකම දරුවා වුණ මේ පුංචි රෝසමලට අම්මයි තාත්තයි ආදරේ පොඩ්ඩක්වත් අඩු කරේ නැහැ. ඒ හින්දම එයා ආස හිතුණු දේවල් කරන්න අවස්ථාව හම්බුණා. එහෙනම් අපි ගිහින් එන්නන්න ඕනේ. සෙලීනා ආදරෙන් තාත්තව වැළඳගත්තා. හවස් වෙනකම්ම මේ බැටිය තනියම ඉන්න එපා ඉතින්. තාත්ති, ඔයාලා එනකොට මම ආසම ඩෝනට් අරන් එනවද? අපි අරගෙන එන්නම් නේද තාත්ති? හැබැයි ඉතින් හොඳ ළමෙක් වගේ ඉන්න ඕන අපි එනකම්. අම්මිටයි තාත්තිටයි අද වැඩ ගොඩාක් තියෙනවා. ඒ හින්දා ඔයා හොඳ ළමෙක් වගේ ඉන්න ඕන. හොඳද? එහෙනම් අපි ගිහින් එන්නම් පැටියෝ. ඔන්න ඉතින් සෙලීනාගේ අම්මයි තාත්තයි දෙන්න සීතම්මට පුංචි දෝනිය බාර දීලා වැඩට යන්න පිටත් වුණා. සීතම්ම තමයි සෙලීනාව ඇස් දෙක වගේ බලාගන්නේ. සීතම්ම ඒ තරම්ම සෙලීනාට හරිම ආදරේ. ඒ හින්දාම ගුණම හොඳම දේවල් නිතරම මේ දරුවට කවන්න සීතම්ම හරියට උත්සාහ කරා. හැබැයි ඒක නම් එච්චර ලේසි වැඩක් වුණේ නෑ. මොකද මේ වෙනකොටත් රස ගොඩකින් හිත පිරීලායි තිබුණේ. සීතම්මේ, පොඩ්ඩක් එන්නකෝ සෙල්ලම් කරන්න. ඔයා මොකද කරන්නේ? දැන් බෑනේ පුංචි බේබි, මම මේ පුංචි බේබිට ඉස්කෝලේට කෑම හදනවා. අනේ මට නම් එපා කෑම. එහෙම කියලා බෑනේ. ඉක්මනට යමු අපි රැස් වෙලා කෑම කන්න. යමු පුංචි බේබි එන්න. අනේ අදත් මේ පුංචි බේබි කෑම කන්න නැතුව යන්නයි හදන්නේ. ඉක්මනට කෝල් කරන්න ඕන ලොකු නෝනාට. හෙලෝ ලොකු නෝනා. අනේ මේ පුංචි බේබි අදත් කෑම කන්න නැතුව යන්නයි හදන්නේ. සීතා මේ චුට්ටක් උත්සාහ කරලා බලන්නකෝ. මමත් මේ වැදගත් මීටින් එකකට යන ගමන් ඉන්නේ. අනේ මම කොච්චර කිව්වත් කන්න බෑ කියනව නෝනා. ඔන්න ලෑස්ති වෙලා ඉන්නව වාහනේ එනකම්. එහෙනම් බඩගින්න යවන්න එපා සීතා මේ. එයා කැමති දෙයක්වත් දෙන්නකෝ. ওই කබඩ් එකේ තියෙනවා. අවසානයේදී අම්මටයි සීතම්මටයි දෙන්නටම සිද්ධ වුණා මෙයාට කන්න කැමති කෑම දෙන්න. ඉතින් සෙලීනාත් හරිම කැමැත්තෙන් එයා කන්න කැමති කෑම කාලා පාසල් යන්න පිටත් වුණා. අවසානයේදී පුංචි පොඩ්ඩගේ කපටි උපාය සාර්ථක වුණා එහෙනම්. පාසල් විවේක කාලයේදී සෙලීනාගේ අනිත් හැම යාළුවෙක්ම සෙල්ලම් කරන අතරේ සෙලීනා අමුතු විදිහට ඉඳගෙන ඉන්නකොට ගුරුතුමිය සෙලීනාට කතා කරා. මොකද සෙලීනා? ඇයි සෙල්ලම් කරන්න යන්නේ නැද්ද? මට බෑ වගේ ටීචර්. ඇයි යන්න බෑ කියන්නේ? යාළුවෝ ඉන්නේ? මට කම්මැලි හිතෙනවා ටීචර්. ඒ නිසා මම පන්තියට වෙලා ඉන්නම්. එහෙනම්. ඔයා ටිකක් විවේක ගන්නකෝ. මේ දරුවෝ හරිම අමුතුයි. මට මෙයාගේ දෙමාපියන්ට දැම්ම කතා කරන්න වෙනවා. ඔන්න ඉතින් පාසල අවසන් වෙලා ගෙදර ගියපු සෙලීනා සුපුරුදු විදිහට එයාගේ කැමතිම කෑම කන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට සෙලීනාගේ දවස පටන් ගන්නේ දවස ඉවර වෙන්නේ කිසිම ගුණයක් නැති කෑමවල. ඒ නිසාම සීතම්මගේ ගුණ කෑම වේල කන්න සෙලීනාගේ පුංචි බඩේ ඉඩ තිබුණේ නැහැ. ඔන්න ඉතින් සීතම්ම කඩිමුඩියේ චූටි බේබිට කෑම ලෑස්ති කරා. චූටි බේබි එන්න කෑම කන්න. කෑම කියනකොටම සෙලීනාගේ මූණ නම් පරවිච්ච මලක් වගේ වෙනවා. ඒ තරම්ම ගෙදර කෑම කන්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඔන්න අදත් වෙනසක් නෑ. මූණ ඇඹුල් කරගෙන කෑම එක තල්ලු කරා. අනේ මගේ හොඳ චූටි බේබිනේ. උදේ කෑම කෑවෙත් නැති හින්දා එක කටක් කන්නකෝ. මම නම් කන්නෙම නෑ. මට මේව කන්න බෑ. අනේ එහෙම කියලා හරියන්නේ නෑනේ. මෙහෙම ගියොත් පුංචි බේබිව ලෙඩ වෙයි. මම කන්නේ ඩෝනට් විතරමයි. තාත්ති මට ඒවා ගේනවා කිව්වා. අනේ සීතම්ම කොච්චර දේවල් කියලා කෑම ටික කවා ගන්න හැදුවත් සෙලීනා නම් ඒකට කැමති උනේ නෑ. සෙලීනාගේ අම්මේ මම මේ හදිස්සියෙම කතා නොකරම බැරි හින්දායි කතා කරේ. සෙලීනා ඉස්සර වගේ නෙමෙයි. දැන් ටිකින් ටික එයා හරිම කම්මැලි දරුවෙක් වෙලා. පන්තියේදී වුණත් එයා ඉස්සර වගේ නෙමෙයි.
මොකද ප්‍රශ්න ටීචර්? ගෙදර තියා හොඳට හිටියානේ. ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද අම්මලත් කාර්ය බහුලයි, නිතරම ගෙදර නෑ. ඉතින් එතකොට දරුවව දකින්න ප්‍රමාණය අඩුයිනේ. මට හිතෙන්නේ මේකට හේතුව සෙලීනාගේ ආහාර රටාව. එයා නිතරම සෞඛ්‍යයට හිතකර දේවල් නෙමෙයි කන්නේ. මම ඒ ගැන අම්මලට කියන්නමයි හිටියේ. පෙනෙන විදිහට ඒකයි හේතුව සෙලීනා මේ විදිහට කම්මැලිකමින් ඉන්න. මම ආදරෙන් ඉල්ලනවා මේ ගැන සලකලා බලන්න කියලා. අනිවාර්යයෙන් ටීචර්. අනේ බොහොම ස්තුතියි ටීචර්. පැටියෝ ඔන්න අද ඉඳන් චූටි දෙයක් වෙනස් කරනවා. මම හිතන්නේ අයකට කැමති. අපි හැමෝම ඩයට් එකක් කරන්න යන්නේ. මාමයි ඔයයි අම්මයි. ඔන්න හෙට ඉඳලා කිසිම කෑමක් අපි එළියෙන් ගන්නෙ නෑ. ගෙදර කෑම විතරයි. හරිනේ? ඔන්න සෙලීනා අම්මයි තාත්තයි දෙන්නම කියපු කතා අහගෙන ඉඳලා හිත හොඳටම සවුත්තු කරගෙන කාමරයට යන්න ගියා. සෙලීනට ගොඩාක් දුකයි. මොකද හෙට ඉඳලා මේ වෙන්න යන අලුත් වෙනස ගැන සෙලීනට කිසිම සතුටක් තිබුණේ නෑ. ඔන්න රාත්‍රී කාලය උදා වුණා. සෙලීනා මේ ගැනම හිත නින්දට ගියා. මේ නින්ද අතරේ මහා අමුතු දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තා. එක පාරට අහසේ අමුතු වලාකුළු වලින් සෙලීනව අමුතු ලෝකයකට ඇද ගන්නවා වගේ සෙලීනට දැනෙන්න පටන් ගත්තා. අනේ මේ මොකද්ද වෙන්නේ අන්නේ? මාව පාවෙනවා. ඒත් මම මේ කොහෙටද යන්නේ? මේ සුරංගනා ලෝකෙද? ඕමයි. මුදම ලස්සනක් නේ. ඒත් දැන් නම් මෙතන හිටිය ඇති වගේ. මට අම්මා ඕනේ. මට ගෙදර යන්න ඕනේ. මම මේ කොහෙද ඉන්නේ? මාව මෙරිලද? වාව්! වටේටම මං ආස කෑම තියෙනවා. ඒ වුණාට කන්නත් ඔයයි. අම්මි කියලා තියෙනවනේ දැන් නැති අය දෙන කෑම කන්න එපා කියලා. අනේ අම්මේ මාව බේරගන්නකෝ. කවුරුත් නැද්ද? අනේ මාව බේරගන්නකෝ. අනේ ඉතින් කෑ ගහලා මහන්සි වෙලා කරගන්නම දෙයක් නැතුව ගෙදර යන්න පාර හොයාගන්න හිතාගෙන සෙලීනා ඇවිදගෙන යනවා. සෙලීනා තාම දන්නේ නෑ එයා මේ ඇවිදගෙන යන්නේ මේ ලෝකේ තියෙන භයානකම තැනට කියලා. ඔන්න මේ වෙනකොටත් සෙලීනා දන්නේම නැතුව මේ ලෝකේ රජ්ජුරුවන ඩෝනට් එකක් එයාව දුහු බඳිනවා. අනේ මේ පැංචි කොච්චර උත්සාහ කරත් ඩෝනට් එක හරිම ලේසියෙන් මේ පැංචිව අල්ලගන්නවා. අනේ මාව බිමින් තියන්න. සෙලීනා කොච්චර කෑ ගැහුවත් ඩෝනට් එක සෙලීනව හිර කරා. නුඹ දැන් සදහටම මගේ ලෝකෙ හිරකාරයෙක් පුංචි ළමයෝ. මේ කෝඩුව ලේසියෙන් මොනකට අරින්න පුළුවන්. කෑම වලින් හදලා තියෙන්නේ. හැබැයි කෑමත් සදහටම රෝගියෙක් විදියට ඉන්න වෙනවා. මට ගෙදර යන්න ඕනේ. මගේ තාත්තේ වසයි හරිද? එයා ඔයාව පොලිසියට අල්ලලා දෙයි. කවුරු ආවත් මේ කෑම කාපු ගමන් හැමෝම මෙහි හිරකාරයෝ වෙනවා. මෙහෙම කියලා ඩෝනට් එකා එක පාරටම නොපෙනී ගියා. ඒත් එක්කම ලෙඩ වුණු ළමයිගේ සෙවණැලි පේන්න පටන් ගත්තා. අනේ මාවත් මෙහෙම ලෙඩ වේවිද? මට නම් බෑ මේ කෑම කාලා ලෙඩ වෙන්න. අනේ මං කොහමද මේ කුඩුවෙන් එළියට යන්නේ? අනේ තාත්තී මම බේරගන්නකෝ. මම කවදාවත් මේ කෑම කාලා නෑ. අම්මී තාත්තී හීනෙන් බය වුණු සෙලීනා හොඳටම අඬන්න ගත්තා. ඇයි පුතේ අර ඩෝනට් එක මාව හිර කරගත්තා. මට ගොඩක් බයයි තාත්තී. අනේ සෙලීනාගේ අම්මටයි තාත්තටයි ගොඩාක් දුක හිතුණා. ඉක්මනටම දරුවව තුරුරු කරගෙන හිත හදලා සෙලීනාගේ බය නැති කරලා හිමින් සැරේ යාව නින්දට යවුවා. අනේ ඉතින් චූටි හිතක්නේ. සෙලීනා උදේ නැගිට්ටෙත් අර බය ඒ විදිහටම හිතේ තියාගෙන. මම ආයේ කවදාවත් ඩෝනට් කන්නේ නෑ. නරක කෑම මොකුත් කන්නේ නෑ. හරි පුතේ අපි අද ඉඳන් හොඳ කෑම කනවනේ. අනේ මට බෑ ලෙඩ වෙන්න. අනේ මාව
ඩෝනට් එකට අරන් යන්න දෙන්න එපා අම්මි. නෑ මගිටු හොඳ දරුවනේ ඔයාට එහෙම වෙන්නේ නෑ. අනේ ඔන්න ඉතින් එක රැයක දැකපු එකම එක හීනකින් සෙලිනගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. එයා හරිම ආසාවෙන් එළවලු පළතුරු වගේම හොඳින් වතුර බොන්නත් පුරුදු වුණා. අන්තිමට ඩෝනට් එකත් හරි වැඩ තමයි කරේ. කොහෙවත් නැතුව ඇති මෙච්චර ක්‍රියාශීලී දරුවෙක්. වෙන මොනවත් හින්දා නෙමේ දුවේ පුතේ. අපි කන හොඳ කෑම බීම තමයි අපිව හැමදාම නිරෝගීව තියන්නේ. හරියට නිකන් කුරුල්ලෙක්ට අත්ඇටු ලැබුණා වගේ තමයි ගුණදායක ආහාර වේලක් ගන්න එක. ඒක මතක තියාගන්න. ඉතින් මේ වගේ ලස්සන කතන්දර හැමදාම බලන්න හේලි ජෝන් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක all දාලා තිබ්බොත් කතන්දරයක් දාපු ගමන් ඔයාලට බලන්නත් පුළුවන්.